හැමෝටම ආයිබෝන් කියලා පටන් ගන්නවා. ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ මගේ මේ තේක වගාව සම්බන්ධව කරපු වීඩියෝ එක සෑහෙන කෙනෙක් බලලා තිබ්බා. ඇත්තටම views 9000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බා. දැන් අවුරුදු දෙකක් ඇතුළත මේක ළඟ මම ඇත්තටම වීඩියෝ එහෙම තේක වගාව ගැන දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම ළඟ යන වගාවක් නෙමෙයි මේක. අවුරුදු ගාණක් තිස්සේ කරන්න පුළුවන් වගාවක්. ඔයාලට මතක ඇති මගේ පරණ වීඩියෝ තිබ්බා මේක අපි ආරම්භ කරපු විදිය ඊට පස්සේ ටික ලොකු වෙච්ච විදිය අපි පැල ගෙනල්ලා හින්දෝප විදිය මේ පොඩි පැල ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ සියලු දේවල් විස්තර කරලා තිබ්බා කොහොමද පැල ටික ලොකු කරගත්තේ කියලා. ඇත්තටම අද වෙනකොට මේ වගාවට අවුරුදු 5යි පහමාරක් ඇතරම අවුරුදු 5යි මාස 6ක් විතර වෙනවා මේ අවුරුදු අද තත්ත්වය. මේක මේ ඇත්තම ෆොටෝස් ටික සහ ගිය සැරේ මම ෆොටෝස් කරලා තිබ්බේ වීඩියෝ එක කරලා තිබ්බේ ෆොටෝස් එකතු කරලා මේ ඇත්තටම මේ අද වෙනකොට 2025 ඔක්තෝබර් වෙනකොට ගස්වල තත්ත්වය ඇත්තටම මට මාර සතුටුයි. මොකද මේක මේ අපි කොරෝනා කාලේ 2020 ජනවාරි වල පටන් ගත්තේ මේක කුඩා ඉඩමක් ලොකු අක්කර ගණන් නෙමේ. උනාට පර්චේස් 120ක් විතර ඉඩමක්. මෙතන ගස් 200ක් විතර අපි හැදුවා. පළවෙනි වීඩියෝ එකේ මම සියලු විස්තර කරලා තියෙනවා. කොහොමද දිග මේ තේක ගස් අතර පරතර ඒවා මේ සියලුම දේවල්. මෙතන ගස් 200කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ඇත්තටම මේ ගස් ඔක්කොම වගේ අඩි 20කට විතර කිට්ටු ගස්. ඇත්තටම අඩි 15න් එහා 20කටත් එහා ඇති සමහරක් කලාවට මේ ගස් 200ක් තිබ්බට මේවා 200ක් විතර තිබ්බට මේ හැම එකක්ම එක හා සමානව හැදිලා නැහැ. ඒකට මම හිතන්නේ පසේ බොරැලු සහිත තද බොරැල්ලක් තියෙන බෑවුමක පසක් මේක. මේ පේනවා නේද අවුරුදු 5ක් වුණත් තාම එකට හිටවපු ගස් උනාට මේ පොඩි ගස්. ඉතින් අල්ලන්න පුළුවන් සයිස් ඒවා සමහරක් ඒවා තියෙනවා තාම පැන්සල් වගේ පොඩි ගස්. ඔය තියෙන්නේ ඒ වගේ පොඩි ඒවා. ඒ වුණාට ඒවා තාම අයින් කරන්නවත් මොකුත් කරන්න ගියේ නැහැ. මුල් කාලේදී අපි මේවා මේ සුද්ධ කරාට දැන් ඇත්තටම අවශ්‍ය නැහැ. තේකකොළ වැටිලා මේ යටි එහෙම ලොකු කැලයක් නැහැ. ඒ වුණාට ඉඳලා හිටලා සුද්ධ කරලා දානවා. මේක ඇත්තටම හොඳ ආයෝජනයක්. මේ මමත් මුලින් පොල් හදන්න හිතලා පොල් සත්තු කනවා, ඉත්තෑව කනවා, ඌරු කනවා වගේ ප්‍රශ්න හින්දා තමයි මම තේක වලට යොමු වුණේ. මේක ඇත්තටම මේ මම කියන්නේ පොඩියට හරි ගස් 10ක් හරි හදාගන්න පුළුවන් නම් සෑහෙන වටිනාකමක් තියෙයි අනාගතයට. මම ඉදිරියේදී කොහොමද කියලා ගස්වල ගණන් ඒව මම මුකුත් තාම බලලත් නැහැ. මේක මේ මගෙන් ගොඩක් අහලා තිබ්බා මේ තියෙන්නේ සමහරක් අසාර්ථක ගස්. ඔය වගේ අතු බෙදිලා තියෙනවා. අතු බෙදිලා මැදින් කැඩිලා ඔය වගේ. ඊට පස්සේ අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මැද්දේ කාණුවක් කපලා තිබ්බා. අද වෙනකොට ඒ කියන්නේ මේ අවුරුදු 5කට විතර පස්සේ කාණුවේ තත්ත්වය. මේකේ ඒවත් කාණුව ටිකක් පිරලා තියෙනවා. ඒ වුණාට තාම ඒවල කිසි ගැටලුවක් නැහැ. ස්වභාවික විදියටම ඒවා නඩත්තු වෙනවා. ඊට අමතරව මේ ඉඩමේ එක කොටසක් ඉතුරුලා තිබ්බා මැද හරිය පොඩි කොටසක්. ඒකට මේ පොළුයි මේ පොල් සහ මේ ඇල්බිසියා ගස් ටිකක් හදලා ඉවර වෙලා හදලා මේ ගම්මිරිස් ටිකක් හැදුවා. ඇත්තට මේ ටිකත් හොඳට තියෙනවා. ගම්මිරිස් වල පළදාව එහෙම නම් තාම එහෙම දෙයක් බැලුවේ නැහැ. මේ වගේ සාමාන්‍ය හොඳ ගස් තියෙනවා. මේ පේනවා නේද මගේ අතට තියපුවාම දැන් තියෙන ගස්. මම ඉස්සරහදී පෙන්නන්න මේ බලන්න ගස් වල උස. ගස් හොඳට දැන් හොඳ මට්ටමින් තියෙනවා. මම ඉස්සරහදී මේ වීඩියෝ එකේ බලන්න මේ වටාඩි ගන්න වට මැනලා පෙන්නන්න. ඇත්තටම දැන් හැම ගහක්ම නෙමෙයි මේ සමහරක් හොඳට හැදිච්ච ගස් උපරිම ලෙවල් එකේ තියෙන ගස් දෙකක් මැනලා මම දාන්න වටාඩි කොච්චරක් තියෙනවද කියලා. මේ දැනට අවුරුදු ඔන්න ඉස්සරහට බලන්න ඔන්න වටාඩි ප්‍රමාණය මම අයිනෝ. ඔය කෙහෙල් පට්ටයක් අරගෙන මේ ටේප් වලින් නෙමෙයි ළඟ තිබ්බ කෙහෙල් ගහකින් කෙහෙල් පට්ටයක් අරගෙන ඕක කඩාගෙන ගෙදර අරන් ගිහිල්ලා මම ඊට පස්සේ ටේප් එක තියලා බැලුවා. මේ බලන්න මෙන්න මේ වීඩියෝ එක. මේ බලන්න මෙන්න මේ ගහ තියෙනවා අඟල් 18ක්. වටාඩි එකමාරක් දැන්. කොහොමද අවුරුදු 5මාරකට මේක අවුරුදු මගේ බලාපොරොත්තු අවුරුදු 20ක් 25ක් විතර ඈතට මේ අඟල් 18 ගහක් ඔය ඒත් එක්කම තව වීඩියෝ එක තව එකක් ඇති ඉස්සරහදී මේ වටාඩි දෙකකට කිට්ටු ගහක් තියෙනවා. මේ හැබැයි අර ඉස්සලා වෙන්න වගේ පැන්සල් වගේ තාම
අතින් අල්ලන්න පුළුවන් ගසුත් තියෙනවා. ඉතින් ඒක කියන්න බෑ අපි කහේ මේ වර්ධනය අනුව තමයි ඔය දේ තීරණය වෙන්නේ. මොකද මමත් ඒක හදලා හරි එහෙම අත්දැකීමක් තියෙන කෙනෙක් නෙමෙයි. මම වෙනත් රස්සාවක් කරන කෙනෙක්. ඉඩමට කරන්න දෙයක් නැති මේ බලන්න මේක. අඟල් 24යි. 28ටත් වැඩි. අඩි දෙකකට කිට්ටු ගහක්. ඉතින් මේ අවුරුදු 5මාරකට ඇත්තටම මේක හොඳයි. මට ඇත්තටම මේකේ කතා කරලා කට්ටිය කතා කරා, කට්ටිය කෝල් කරලා මගේ ටෙලිෆෝන් මගේ විස්තර අරගෙන මට කතා කරා. සමහරක් අය පොඩි ඉඩම් වලත් හදාගන්න මගෙන් ආවුවා. මමත් ඉතින් දන්නේ හැමදේම පුළුවන් දේවල් කිව්වා. හැබැයි සමා වෙන්න ඕනේ හැම කමෙන්ට් එකකටම මට උත්තර දෙන්න බැරි වෙලා තිබ්බා. ඒ වුණාට මේක බලලා තිබ්බා සෑහෙන්න 9000කට වැඩි ප්‍රමාණයක්. ඒක සතුටුසයි. ඉතින් කවුරු හරි මේ විදිහට කරගන්න තියනවා නම් මේක ව්‍යාපාරයක්වත් කවුරුත් රවට්ටන්නවත් කරපු දෙයක් නෙමෙයි. මේක මගේ ඉඩමක මම කරපු වැඩක්. මේක මම මේ බෙදා ගන්න වලත් එක්ක මොකද ඉදිරියේදී කාට හරි කෙනෙක්ට මේ හිතුනොත් මේ තේක ඕනි කියලා ඉවරලා මම හිතන්නේ මෙහෙම වීඩියෝ එකක් මම ලංකාවේ දැක්කේ නැහැ. කවුරු හරි කරලා තියෙනවද දන්නේ නැහැ. වඩාත් හොඳයි එහෙම තියෙනවා නම් පරක්කු වෙන්න එපා. පරක්කු වෙන්න නැතුව පුළුවන් ඉක්මනට මේ වගේ තමයි තියෙන්නේ. මම ඒ කියපු පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා පොල් සහ ගම්මිරි සදුප් එක. මේකට ඇත්තටම උදව් කරේ මගේ තාත්තා. එයාට සෑහෙන ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට. මොකද මට වඩා මහන්සි වෙලා සෑහෙන්න මේව කරලා දුන්නා. ඇත්තටම ඔය බලන්න කුඹුක් ගහක් ඇදුවා. පොඩි කුඹුක් ගහක්. බලන්න දැන් කුඹුක් ගහේ සයිස් එක අවුරුදු 5කට පස්සේ. ඔතන මගේ ලිඳක් තියෙනවා. ලිඳ ගාව ඒ ඉඩමේ පල්ලෙහා ඒ කර තම හැදුවේ. ඇත්තටම මේක මාර සන්තෝසයි මට. මම ආයෙත් වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්. හැබැයි අදට නෙමෙයි. තවත් මේ වගේම අවුරුදු ගානකින් වෙන්න පුළුවන්. කරන කෙනෙක්ට මේක බලන්න බලලා ඉවර වෙලා ඕන දෙයක් කමෙන්ට් කරන්න මට පුළුවන් වෙලාවදී මම ඔයාලට උදව්වක් දෙන්නම්. ඇත්තටම මේ ඇත්තම තත්ත්වේ ගස්වල අද වෙනකොට 2025 ඔක්තෝබරේ මේ ලිඳේ තියෙනවා. ලිඳේ වතුර පවා තියෙනවා. තේක් වලට වතුර නැති වෙනවා කියන දේවල් මම නම් පිළිගන්නේ නැහැ. ලිඳ තියෙන හැබැයි ඉතින් පල්ලෙහා වෙලක් තියෙන්නේ. ඒකින්ද වතුර ගැටලුවකුත් නැහැ. ඉතින් හැමෝටම එහෙනම් thank you. බලන්න මොන හරි තියෙනවා නම් අහන්න. මම දන්න දෙයක් කියලා දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. ආයෙ දුක් කාලයකට පස්සේ නැවත හම්බ වෙමු.